ආයුබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඉෂාරා සෙව්වන්දී පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ සිදු කළ පළමු පාපොච්චාරණයේ තොරතුරු ගැන. නේපාලයේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දී රටින් පලා ගොස් ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ උණුසුම තදින්ම රටේ පැවති අවස්ථාවේදී බව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ අනාවරණය වී තිබේ. අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කාරයෙකු ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට වෙඩික්කරු සමග ගිනියාවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව විමර්ශන වලින් අනාවරණය වී තිබුණි. එම ඝාතනයත් සමග වෙඩික්කරු සමග ඇය අධිකරණ සංකීර්ණයෙන් පලා යන අයුරු පවා ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණි. මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ ඒ වන විට විදේශගතව සිටි පාතාල අපරාධකරුවෙකු කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නැමැති අය විසිනි. පසුගිය පෙබරවාරි 19 වෙනිදා මෙම ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සමග ඉෂාරා සෙව්වන්දී එදිනම ඉන්දියාවට පැන්නවීම මූලික සැලසුම වී තිබී ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔවුන් පලා යාමට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම ඒ වන විට සකස් කර තිබුණද වෙඩික්කරු හලාවතදී විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්වීමත් ඇය ගැන පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන සිටීමත් හේතුවෙන් ඇයට එදින රටින් පලා යාමට අවස්ථාවක් ලැබී නැත. මේ තත්ත්වය මත ඇයට රටින් පැන ගන්නට මාස 3ක පමණ කාලයක් තැන තැන සැඟව සිටීමට සිදුව ඇත. ප්‍රශ්න කිරීම හමුවේ ඇය හෙළි කර ඇත්තේ මේ මාසයේ පැවති පළාත් පාලන මැතිවරණය අතරේ යාපනයෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගිය බවය. පොලිසිය මැතිවරණ රාජකාරීවල නිරතව කාර්යබහුලව සිටින බැවින් වෙනත් කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන බැවින් එම කාලය ඇයව රටින් පැනවීමට යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත. ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා ඇත්තේ තමා මේ කාලය තුල මතුගමත් මාතරත් වවුනියාවෙත් ස්ථාන කිහිපයකම රැඳී සිටි බවය. යාපනයෙන් ඇය දීවර බෝට්ටුවක නංවාගෙන ඉන්දියාවට රැගෙන යන්නේ කේ ශිවදාසන් හොත් ජේ.කේ. බායිගේ මෙහෙයවීම මතය. මේ සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට රුපියල් කෝටියක මත්කුඩු ලබා දී ඇති බවද අනාවරණය වී ඇත. ඉන්දියාවට ඇය ගොඩ බැසීමෙන් අනතුරුව ඇයට මාසයක පමණ කාලයක් එහි ගත කිරීමට සිදුව ඇත. ඒ කාලය තුල ඇයට පෙනී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියානු කාන්තාවක් ලෙසිනි. ඉන්දියාවේ රැඳී සිටි මිනිස් ජාවාරම්කරුවන් නේපාලයට ඇයව රැගෙන යන්නේ ජූනි මාසයේදීය. දින 6-7ක් තිස්සේ දුම්රියේත් බස් රථවලත් කුලී රථවලත් නංවාගෙන ඇයව නේපාලයට රැගෙන ගොස් ඇත්තේ ඉන්දියානු තෙරැව්කරුවෙක් විසිනි. ඇයව නේපාලයට ඇතුළු කරනු ලබන්නේ දේශ සීමා පන්නාය. ඇයව නේපාලයේදී බාර ගැනීමට පවා තෙරැව්කරුවන් දේශ සීමාවට පැමිණ සිට ඇත. ඉෂාරා සෙව්වන්දිව නේපාල දේශ සීමාවේදී එරට තෙරැව්කරුවන් විසින් බාර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නාතුරුම රැඳී සිට ඇත්තේ නේපාලයේය. ඇයට එහි ජීවත් වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායිහි රැඳී සිටි ජේ.කේ. බායි විසිනි. ඔහු ඉඳහිට ඩුබායි සිට නේපාලයට පවා පැමිණ ඇගේ සැපදුක් සොයා බලා ඇති බවද සඳහන්ය. නේපාලයේ තරුණ කැරැල්ල පසුගිය සැප්තැම්බර් මාසයේ දියත් වන විට පවා ඇය සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීමට සිදු බක්තපූර්හිය. ඇය රැඳී සිටි ප්‍රදේශයේ උද්ඝෝෂණ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු වී නොමැත. ඒ නිසා ගැටලුවක් නොමැතිව රැඳී සිටීමට තමාට හැකි වූ බව ඇය පවසා ඇත. ඉෂාරා සෙව්වන්දී ඇගේ හැඩරුව ගැන උනන්දුවක් දක්වා ඇත්තේ නේපාලයේදී බව සඳහන්ය. එතෙක් පැවති ඇගේ පෙනුම වෙනස් වන්නේ නේපාලයේදීය. නේපාලයට අනතුරුම ඇය සිය රූපය ගැන උනන්දුවක් දක්වා නැත. පැවති රූපය වෙනසකට ලක් වෙමින් හඳුනා ගැනීමට නොහැකි තරමට ඇය වෙනස් වී ඇත්තේ නේපාලයේදීය. ඇය රූපලාවන්‍යාගාරයන් වෙත ගොස් ඇත්තේද කාලය ගත කිරීම සඳහාය. පසුව ඇය ඊට ඇබ්බැහි වී ඇති බවද අනාවරණය වී ඇත. ඇය නේපාලයේදී ස්ථාන කිහිපයකම නවාතැන්ගෙන සිට ඇතැයි ප්‍රශ්න කිරීම හමුවේ අනාවරණය වී තිබේ. බක්තපූර් වෙත ඇයව රැගෙන යන්නේද තරුණ කැරැල්ල අතරතුරදීය. ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ ඉල්ලීම මත පෙබරවාරි 19 වෙනිදා තමා අලුත් කඩේ අධිකරණයට ගිය බවය. වෙඩික්කරුව ඊට පෙර දැන නොසිටි බවත් තමා ඔහු සමග එදා අලුත් කඩේ අධිකරණයට ගියේ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා බව දැනගෙනම බවද ඇය පවසා තිබේ. කිසිදු බියක් ඒ ගැන තමාට නොදැනුණු බවද ඇය පවසා ඇත. ගිනිඅවිය සැඟ වූ දණ්ඩ නිධි සංග්‍රහ පොත තමා අතේ තිබුණු බව ඇය පවසා ඇත. අංක 5 අධිකරණයට ගණේමුල්ලේ සංජීව රැගෙන එන බැවින් එම අධිකරණ ශාලාවට යන ලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් කළ දැනුම් දීමට අනුව වෙඩික්කරු සමග තමා දෙවැනි මහලේ තිබුණු අංක 5 අධිකරණ ශාලාව වෙත ගිය බවද
ඇය පවසා තිබේ. බැලූ බැල්මට නීතිඥයෙක් ලෙස පෙනෙන ආකාරයට හැඳ පැළඳගෙන සිටි බැවින් තමන් කෙරෙහි කිසිවෙකුත් සැක නොකළ බවද ඇය පවසා ඇත. ඇය පවසා ඇති ආකාරයට වෙඩික්කරු රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව තුලය. ඇය රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව ඉදිරිපිට බැල්කනි කොටසේය. එහි සිට තමා අධිකරණයට ඇතුළු වන ගේට්ටුව දෙස බලා සිටි බව ඇය පවසා ඇත. විශේෂකාර්ය බලකායේ ආරක්ෂාව සහිතව ගණේ මුල්ලේ සංජීව රැගෙන එන විටම වෙඩික්කරුට කතා කර පොත ඇතුලේ සංගවාගෙන සිටි ගිනි අවිය ඔහු අතර පත් කළ බවද ඇය පවසා තිබේ. ගණේ මුල්ලේ සංජීව අධිකරණ ශාලාවට රැගෙන එන විට තමා පහළ මහලට ගොස් නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයේ මදක් රැඳී සිටි බවද ඇය පවසා ඇත. ගිනි අවිය සංගවා රැගෙන ආ දණ්ඩ නිධි සංග්‍රහය එහි දමා යාමට කිසිදු ඕමනාවක් නොතිබුණත් වෙඩිහඬ ඇසීමත් සමග තමා කලබල වූ බැවින් එය රැගෙන යාමට අමතක වූ බවද ඇය පවසා ඇත. තමාව කිසි දිනක පොලිසිය මගින් අත්අඩංගුවට ගනිවී යයි විශ්වාසයක් නොතිබූ බවද ඇය පවසා තිබේ. නේපාලයේ සිට තමාව මුර්සියට රැගෙන යන බව ජේ.කේ බායි පැවසූ බවද ඇය ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබේ. ඊට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර පවා සකස් කර ඇතත් මුර්සියට පැන යන්නට පෙර ඇයව හසුවන්නේ සති 6ක පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. එම මෙහෙයුමේ කොටසක් මෙරට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවනු ලබයි. පසුගිය 11 වෙනිදා නේපාලයට යන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී ප්‍රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා මහත්වරු මෙහෙයුම අවසන් කරමින් ඉෂාරා සෙව්වන්දිට අමතරව තවත් 5 දෙනෙක්ම රැගෙන මෙරටට එන්නේ පෙරේදාය. ඒ අතර සිටින 26 වැනි ඉෂාරා සෙව්වන්දි ඇගේරුවට සමාන බව කියන යාපනය චාව කච්චේරිය වඩුවිල් උතුරු ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි නන්ද කුමාර තක්ෂි එම කාන්තාවගේ සමීපයෙක් බව කියන 36 හැවිරිදි බීපී කෙනඩි නොහොත් ශුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි රටින් පන්නා ඇයට නේපාලයේදී රැකවරණය දුන් මිනිස් ජාවාරාම්කරුවෙකු වන යාපනයේ ඵලයේහි පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි කේ ශිවනාදන් නොහොත් ජේ.කේ බායි විමර්ශන සඳහා බාර දෙන්නේ කොළඹ දිසා අපරාධ කොට්ටාසය වෙතය. බෙම්මුල්ලේ පදිංචිකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයේ කොටස්කරුවන් බවට හඳුනාගත් 44 හැවිරිදි නිශාන්ත කුමාර නොහොත් බබා නැමැත්තා විමර්ශන කටයුතු සඳහා බාර දෙන්නේ කැලණිය කොට්ටාස අපරාධ විමර්ශනාංශයටය. නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පදිංචිකරුවෙකු 49 හැවිරිදි කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා නොහොත් බබී බාර කෙරෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසය වෙතය. මේ සියලු දෙනාම ඉන්දියාවේ සිට නේපාලයට නීති විරෝධීව ඇතුළු වී ඇත්තේ මෙම වසරේය. මේ අය අතර වැඩිම කාලයක් නේපාලයේ රැඳී සිට ඇතැයි අනාවරණය වන්නේ ඉෂාරා සෙව්වන්දි පමණි. මේ හැමදෙනෙක්ම නේපාලයේ තරුණ අරගලයේ පැවති අවස්ථාවේදී පවා රැඳී සිට ඇත්තේ රටය. මෙම සැකකරුවන් 6 දෙනාගෙන්ම පොලිසිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශන පවත්වමින් සිටී. ඉෂාරා සෙව්වන්දි රටින් පලා යන අවස්ථාව දක්වාම ඇයට රැකවරණය දුන් පුද්ගලයන් සහ ස්ථානද හඳුනා ගැනීමටද පොලිසිය දැඩි උනන්දුවකින් පසුවෙයි. ඒ සඳහා වැඩි කාලයක් මේ පිරිස රඳවා ගැනීම පොලිසියේ අපේක්ෂාවයි. එහි ප්‍රථම පියවර ලෙස පැය 72 කාලයක් මේ සියලු දෙනාම රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ පොලිසියට අධිකරණයෙන් අවසර ලැබී තිබුණි. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකටත් like එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.